සියලු දෙනාටම සුබම සුබ දවසක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. අපි අද කතා කරන්නේ ලෝක ඉතිහාසයේ වඩාත් භයංකාරම ගුවන් අනතුරු 7ක් පිළිබඳව. සාමාන්‍යයෙන් බොහෝ ගුවන් අනතුරු සිදුවන්නේ මානව දෝෂ, තාක්ෂණික අසමත් වීම, දුර්මත සහ ත්‍රස්තවාදී හේතුවෙනි. අපි පළවෙනියටම කතා කරන්නේ 1977 දී සිදු වූ ටෙනරිෆේ ගුවන් අනතුර පිළිබඳවයි. මේ සිදු වූ ස්ථානය වන්නේ ස්පාඤ්ඤයේ ටෙනරිෆේ දූපත් හා කැනරි දූපත් ආශ්‍රිතවයි. ෆෑන් ආම් 747 සහ ක්ලෑම් 747 ගුවන් යානා එකිනෙක ගැටීමෙන් මෙම අනතුර සිදු වී ඇත. මෙහි මරණ සංඛ්‍යාව 583කි. මෙය ඝන මීදුම් සහිත අවස්ථාවකදී දාහනය කළ ගුවන් යානා දෙක ගැටුණු අතර මෙම ඉතිහාසයේ මරණ බහුලම ගුවන් අනතුර විය. අපි දෙවැනියට කතා කරන්නේ 1985 දී සිදු වූ ජපාන් ගුවන් අනතුර පිළිබඳවයි. මෙම අනතුර සිදු වූ ස්ථානය වන්නේ ගුන්මා ප්‍රාන්තයත් ජපානය අතර වේ. ජපාන් එයාර්ලයින්ස් 747 ගුවන් යානය මෙම අනතුරට මුහුණ පා ඇත. මෙයින් සිදු වූ මරණ සංඛ්‍යාව 520කි. පිටුපස පීඩනය නිසා බිත්තිය විනාශ වීමෙන් පාලනය අහිමි වූ ගුවන් යානය කඳුවල ගැටී විනාශ විය. ජපානයේ වැඩිම මරණ සංඛ්‍යාව සහිත අනතුරයි. අපි තුන්වෙනියට කතා කරන්නේ 1992 දී සිදු වූ චාරික් රාජකීය ගුවන් යාන අනතුර පිළිබඳවයි. මෙම අනතුර සිදු වූ ස්ථානය වන්නේ කාබූල් හා ඇෆ්ගනිස්තානය අතරයි. ඇෆ්ගනිස්තාන ගුවන් යානය මෙලෙස අනතුරට ලක් වුණා. මෙහි මරණ සංඛ්‍යාව රජුගේ සහෝදරයන් ඇතුළුව 76 දෙනෙක් විය. ගුවන් යානය කඳුවල ගැටී විනාශ වූ අතර එය රාජකීය පවුලේ සාමාජිකයන් ගණනාවක් මරණයට පත් කළේය. අපි හතරවෙනියට කතා කරන්නේ 2014 දී සිදු වූ මැලේසියානු ගුවන් අනතුර පිළිබඳවයි. මෙම අනතුර සිදු වූ ස්ථානය වන්නේ ඉන්දියන් සාගරය තුල. තාමත් නිශ්චිත ස්ථානය නොදන්නේය. මෙලෙස අනතුරට ලක් වී ඇති ගුවන් යානය වන්නේ මැලේසියන් එයාර්ලයින්ස් 747 කියන ගුවන් යානයයි. මෙහි මරණ සංඛ්‍යාව 239කි. රේඩාර් වලින් අතුරුදහන් වූ ගුවන් යානය කිසිදා සොයාගත නොහැකි විය. මෙය ආධුනික ගුවන් ඉතිහාසයේ විශාලතම අභිරහසක් ලෙස සැලකේ. පස්වෙනියට අපි කතා කරන්නේ 1979 දී සිදු වූ ඇමරිකානු ගුවන් අනතුර පිළිබඳවයි. මෙම අනතුර සිදු වූ ස්ථානය වන්නේ ඇමරිකාවෙහි චිකාගෝ කියන ප්‍රදේශය තුලයි. DC-10 කියන ගුවන් යානය මෙලෙස අනතුරට ලක් වී ඇත. එහි සිදු වූ මරණ සංඛ්‍යාව 273කි. ගුවන් යානය ගුවන්ගත වීමෙන් පසුව වම් එන්ජිම ක්‍රියා විරහිත වීම හේතුවෙන් පාලනය අහිමි විය. චිකාගෝ ගුවන් තොටුපළ අතල පැහැදිලි දිනයකදී අනතුරට ලක් වූ මෙම අනතුර ඇමරිකාවේ මරණ බහුලම ගුවන් අනතුර විය. හයවෙනියට අපි කතා කරන්නේ 1985 දී සිදු වූ ඉන්දියන් ගුවන් අනතුර පිළිබඳවයි. මෙම අනතුර සිදු වූ ස්ථානය වන්නේ කැනඩාවට ආසන්නයේ පිහිටි අයර්ලන්ත මුහුදුදීය. මෙලෙස අනතුරට ලක් වී ඇති ගුවන් යානය බෝයින්ග් 747 වේ. මේ සිදු වූ මරණ සංඛ්‍යාව 329කි. ත්‍රස්තවාදයේදී බෝම්බ ප්‍රහාරයකින් ගුවන් යානය විනාශ විය. කැනේඩියන් සික් ගැටුම හේතුවෙන් සිදු වූ මෙම අනතුර ත්‍රස්තවාදී ක්‍රියාවක් ලෙස සැලකේ. හත්වෙනියට අපි කතා කරන්නේ 2003 දී සිදු වූ කොලොම්බියානු ගුවන් අනතුරයි. මෙම ගුවන් අනතුර සිදු වූ ස්ථානය වන්නේ ඇමරිකාවෙහි ටෙක්සාස් ප්‍රදේශයේදීය. මෙලෙස අනතුරට ලක් වී ඇති ගුවන් යානය වන්නේ කොලොම්බියානු ෂටල් නම් ගුවන් යානය. මෙහි මරණ සංඛ්‍යාව 7කි. අභ්‍යවකාශ ගමන්කරුවන් මෙලෙස අනතුරට ලක් වී ඇත. අභ්‍යවකාශ පටලිය පෘථිවියට ආපසු ඇතුළු වීමේදී වායුගෝලීය උණුසුම් වායු ගලා යාම හේතුවෙන් විනාශ විය. මෙම නාසා ඉතිහාසයේ ඛේදජනකම අනතුරු වලින් එකකි. තවමත් නිශ්චිත තොරතුරු නැත. 2025 ඉන්දියානු ගුවන් අනතුරද මේ අතරට එක්වනු ඇත. මේ පිළිබඳව තොරතුරු තවමත් නිශ්චිත තොරතුරු නැත.